ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වන සෙනසුනේදී යෝගාවචර පිරිසට මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. දේශනාවේ මාතෘකාව සමාධිය සම්බන්ධවයි. 1980 6 මාස 26 වෙනි පොසොන්පුර පොහෝ දින මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඊලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා අනුබුද්ධායිනේ ධම්මා ගෝතමේන යසස්සිනාති අද ලංකා බුද්ධ ශාසනය පිහිට වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන දිනයක් අද දවස ඔසම්පෝය දවස වශයෙන් සලකන්න පුළුවන්. එතකොට මේ බඳු දවසක ඒ බුද්ධ ශාසනය ගැන සලකලා කල්පනා කළා. ඒ බුද්ධ ශාසනික ගුණ තම තමන් තුළ දියුණු කර ගැනීමට විශේෂ අධිෂ්ඨාන පවත්වා ගැනීමට හොඳම දිනය. ඇතැම් විට ජීවිතයේ සම්බන්ධ නොයෙක් කරදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, දුර්වලකම් ඇති වෙන්න පුළුවන්. වෙන වැඩ නිසා, අඩුපාඩුකම් නිසා හිතට අඩුපාඩුකම්, හිතේ දුර්වලකම් පහළ වෙන්න පුළුවන්. ඒ බඳු අවස්ථාවකදී ඒවා මගහරවා ගැනීමට හොඳම අවස්ථාව බුද්ධ ශාසනයේ සම්බන්ධව කල්පනා කිරීම. බුදුවරයන් ලෝකේ පහළ වීම දුර්ලභ කාරණයක් බව හැමදාම මතක් කරන අප හැමදෙනාම ඒ දුර්ලභ වූ බුදුවරයන්ගේ පහළ වීමකින් ලැබෙන බුද්ධ ශාසනය අපට ලැබිලා ඒ ලැබුණු බුද්ධ ශාසනයේ වැඩ ගැනීමට හිත හදා ගැනීමයි විශේෂයෙන් කල්පනා කරන්න තියෙන්නේ. මේ පළමුවෙන් ප්‍රකාශ කරපු ගාථාව බුද්ධ ශාසනයම සම්බන්ධ කරන ගාථාව. සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්සිනා. බුදුරජාණන් වහන්සේ විසින්, ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය කියන මෙන්න මේ කරුණු හතර තේරුම් අරගෙන ලෝකයට ප්‍රකාශ කළා කියන අදහසයි අපි මේ ගාථාවෙන් ගන්න. මින් එහාට මේ සූත්‍රයට සම්බන්ධ වෙන අදහස් රාශියක් එහාට තියෙනවා. අපට මාතෘකා වශයෙන් හිතට ගන්න තියෙන සීල, සමාධි, ප්‍රඥා කියන මේ තුනක් අන්තිමේ සඳහන් වන විමුක්තිය කියන මේ කරුණු හතර. මේ කරුණ වලට සම්බන්ධ වෙලා තියෙනවා අනුත්තරා කියලා පදයක්. එතකොට උතුම් වූ සීලය, උතුම් වූ සමාධිය, උතුම් වූ ප්‍රඥාව, උතුම් වූ විමුක්තිය කියලා විදිහට
වෙන් කළා හිතට ගන්නවා. උතුම් ආර්ය වූ සීලය, ආර්ය වූ සමාධිය, ආර්ය වූ ප්‍රඥාව, ආර්ය වූ විමුක්තිය. බුදුරජාණන් වහන්සේ හොයාගෙන ලෝකයට ප්‍රකාශ කරා ඒ බුද්ධ ශාසනය. අද තියෙන බුද්ධ ශාසනය උදෙසා නිවන් දකිනා සීලය, සතර සංවර සීලය ආරක්ෂා කරන්නා වූ පින්වතුන්, ඊට පල්ලෙහා සීලය ආරක්ෂා කරන්න, සමාදන් වෙලා ආරක්ෂා කරන්නා වූ පින්වතුන් හිතන්න ඕන ඒ තමන් සමාදන් වෙලා තියෙන සීලයක් නිවන් දැකීම පිණිස සමාදන් වෙලා කියන ඒවා ආරක්ෂා කරන ඒවා කියන්නේ සාමාන්‍ය ලෝකයේදී නොයෙකුත් විශේෂ සමාදන් වෙන ආරක්ෂා කරනවා. නමුත් නිවන් අවබෝධ කර ගැනීමේ පරමාර්ථයේ පිට සිව සමාදන් වෙන්න ආරක්ෂා කරන්න අඩුයි. බුද්ධ ශාසනයේ වෙන්න ඕනේ එහෙමයි. නිවන් දැකීමේ සීලය. නිවන් දැකීමට උපකාර වන්නා වූ සීලය. එතකොට ඒ සීලය ආරක්ෂා කරන පින්වතුන් ඊළඟට දෙවනුව සම්පූර්ණ කරන්නට තියෙන්නේ සමාධිය දියුණු කරගන්න. ඒ සමාධිය සමත සමාධිය, විදර්ශනා සමාධිය කියන දෙපිළිවෙලකින්ම ලැබෙනවා. සමාධිය කියන මේ වචනය මේ කාටත් හොඳට පාඩම් තියෙන, හොඳට මතක තියෙන වචනය සමාධිය කියන්නේ. නමුත් මේකේ ඇතුලේ තියෙන ප්‍රභේද තේරුම් ඒ තරම් ප්‍රකට නැහැ, පාඩමට අඩුයි. ඒ නිසා සමාධිය යන වචනේ තේරුම් අපි සලකා ගන්න. චිත්ත ඒකාග්‍රතාවය වශයෙන් සඳහන් වෙනවා. ඒකාග්‍රතාව කියලා වචනය. ඒ එක්කම චිත්තත්ථිති කියලා වචනයක් සඳහන් වෙනවා. චිත්තත්ථිති, චිත්ත ඒකාග්‍රතා ඔය නම් වලින් සඳහන් වෙන සාමාන්‍ය චෛතසිකය. සාමාන්‍ය චෛතසිකය. එතකොට ඒ චෛතසිකය සියලුම හිත්වල ලැබෙන එකක්. සියලුම හිත්වල ලැබෙනවා. ඒ අවස්ථාවල හැටියට ඒ හිත්වල අවශේෂ චිත්ත අංග අනුව මේක දියුණු තත්ත්වයේ, සාමාන්‍ය තත්ත්වයේ, තරමක් දියුණු තත්ත්වයේ, ඊටා උසස් දියුණු තත්ත්වයට හැරිලා හිටිනවා. උදාහරණයක් වශයෙන් කල්පනා කළාම මේ ඒකාග්‍රතාව කියන චෛතසිකයේ හිතේ එකඟකම ඇති වෙන එක, නානා අරමුණු වලින් ඒක අයින් කරලා එක අරමුණක තැම්පත් කිරීම ඒකාග්‍රතාව. මේ ඇත්තෝ කවුරුත් දන්නවා මේ උද්ධච්ච හිත කියන්නේ. උද්ධච්චය කියන්නේ අවිස්සිච්ච හිතනේ. අවිස්සුණු හිත. ඒ අවිස්සුණු හිතේ තියෙනවා මේ ඒකාග්‍රතාවය. ඉතින් හිතා ගන්න ටිකක් අමාරුයි. අවිස්සුණු හිතේ ඒකාග්‍රතාවය තියෙනවා නම් කොහොමද මේ ඒකාග්‍රතාවයට ලැබෙන්නේ කියලා සමාජයට ප්‍රශ්න එන්න පුළුවන්. එක්තරා අන්දමක එතන ඒකාග්‍රතාව තියෙනවා. දියුණු නැහැ. දියුණු කමින් හොඳට මාරුයි. අවලේ තැන් වල දියුණු වැඩි, මෙතන අඩු දියුණුවකින් යුක්ත වූ, අඩු තත්වයකින් යුක්ත වූ ඒකාග්‍රතාවය. මෙන්න මේ නිසා චිත්තත්‍ත්‍ති ඒකාග්‍රතාව, චිත්ත ඒකාග්‍රතාව කියන මේ වචන සාමාන්‍ය වචන වශයෙන් සලකනවා. මේවා එකතු වෙලා මේක දියුණු වීමෙන් ලැබෙනා වූ තත්වයකින් මේ සමාධිය කියන්නේ. සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය කියලා දෙවිධයකටම ලැබෙනවා. සාමාන්‍ය සමාධිය,
සමාධි බලය, සමාධි ඉන්ද්‍රිය කියලා ඔය විදිහට ලැබෙනවා. සාමාන්‍ය සමාධිය වෙනයි, සමාධි බලය වෙනයි. එතකොට ඊටත් වඩා වෙනස් චිත්තේ වග්ගතාව චිත්තක්ඛේති කියන මේ. හැබැයි චිත්තක්ඛේති චිත්තග්ගතා කියන මේවයින් මේ වාගේ දියුණුවයි සමාධිය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලැබෙන සමාධිය, සම්මා සමාධිය කොටස් තුනකින් යුක්තයි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග තුනකින් යුක්තය දෙන සමාධි ස්කන්ධය කියන්නේ. එතන බලවත් ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ලැබෙන සම්මා සමාධි. අනිත් තැන් වල සමාධිය සම්පූර්ණ කර ගැනීමට යෝගාවචරයන් මහන්සි ගන්න ඕන. භාවනාවේ යෙදෙන යෝගාවචර උදවිය මේ සමාධිය දියුණු කරගෙන දියුණු තත්වයට පමුණුවාගෙන ඒක ධ්‍යාන තත්වයට යන්නේ අර්පණාරාමයෙන් කතා කරන ධ්‍යාන තත්වයට කරලා ගැනීමට මහන්සි ගන්න. මේ මහන්සි ගන්න උදවියට සලකා බැලිය යුතු, සලකා ගැනීමට සුදුසු කරුණු කීපයක් තියෙනවා. සමාධි හිතක් සමාධි ගුණයෙන් පරිපූර්ණ කරගෙන, සම්පූර්ණ කරගෙන ධ්‍යාන තත්වයකට පමුණවා ගැනීමට ලොකු අධිෂ්ඨාන ශක්තියක් තියෙනවා. අඛණ්ඩ වැඩපිළිවෙලක් තියෙනවා. නොනවත්වාගෙන යන සතතෙන් අවත්වන නිතර දිගින් දිගටම ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙලක් තියෙනවා මේ සමාධිය කියන්නේ. සමාධි දියුණු කර ගැනීමට කර්මස්ථානයකට හිත යොදන්න ඕන. කර්මස්ථානයකට හිත යොදාගෙන භාවනාවක් කරනවා. ටික වේලාවක් භාවනා කරලා නැගිටලා යනවා. ආයි නැවතත් අර කර්මස්ථානයේ හිත යොදලා නැවතත් භාවනා කරලා ටික වේලාවක් ඉඳගෙන ඉන්නවා. වැඩේ සම්පූර්ණ නැහැ. කාර්යය සම්පූර්ණ නැහැ. මේක සම්පූර්ණ කර ගැනීමට කරුණු හොඳට කල්පනා කරලා සලකලා බලලා හිත tempat වෙන අන්දම සලකලා බලලා භාවනාවේ යෙදෙමින් ඒ සලකමින් මේ හිතේ තත්වයන් සමාධි හිතක් දියුණු වෙන හැටි දියුණු කරගත යුතු පිළිවෙල තේරුම් අරගෙන කර්මස්ථානයකට හිත යොදන්න. මොන කර්මස්ථානයක් වුවත් අදුපාඩු එකක් වශයෙන් සලකන්න ඕනේ. ප්‍රසිද්ධයි මෙත්තා බුද්ධානුස්සති භාවනාව ධ්‍යානයක් ලැබෙන්නේ නැහැ කියන එක. මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියන එක ප්‍රසිද්ධයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළා බුද්ධානුස්සති භාවනාව කළා මේ කෙලෙසුන්ගෙන් පිරිසිදු වෙන පිළිවෙල තියෙනවා කියලා. ඉමම්පි විග්‍රහේ අනුස්සති ඨානං ආරම්මණං කරිත්වා ඒව මිදේ කච්චේ සත්තා විසුද්ධන්ති කියලා. බුදුරජාණන් වහන්සේ එක තැනකදී වදාළා. අහන්නේ මේ අනුස්සති ඨානය කියන්නේ බුද්ධානුස්සතිය. ඔය අනුස්සති 6ක් උගන්වනවා. ඒ උගන්වන අනුස්සති 6 සම්බන්ධවම දේශනා කරලා තියෙනවා. මේ අනුස්සති ඨානේ අරමුණු කරගෙන ඇතම් ඇත්තෝ මේ කෙලෙසුන්ගෙන් පිරිසිදු වෙනවා, නිදා සංසාර දුකෙන් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා කර්මස්ථානය කියන එක පුංචි කියලා හිතන්න ඕනේ. බොහොම ගෞරවයෙන් කර්මස්ථානයට හිත යොදන්න ඕන. ධානුස්සතිය, මෛත්‍රිය ආදී කොට තිබෙනා වුණම කර්මස්ථානයක්ම අගය කරලා ඉවර කරන්න බැහැ. එහෙම සලකලා මේ තමන් කර්මස්ථානයක් වශයෙන් අරගෙන හිත යොදන්නා වූ මේ අරමුණ සම්බන්ධව සලකා බලන්න.
භාවනාව කරන්නා අවස්ථාවේදී චිත්ත සමාධිය මුලින් ඇති වෙන්න උවමනයි. චිත්ත සමාධිය ඇති කර ගැනීමට සමාධි පරිපන්ත ධර්ම සමාධියට බාධා කරන විරුද්ධ ධර්ම තේරුම් ගන්න ඕන. මේ දන්නවා මේ යෝගාවචරයන් දන්නවා පංච නීවරණයන් සමාධි හිතකට බාධක බව. සමාධි හිතක් සම්පූර්ණ කර ගැනීමට නීවරණයන් බාධකයි. පරිපූර්ණ. ඒ නිසා නීවරණයන් ගැන කල්ැතුව හිතන්න ඕන. කාම ඡන්ද නීවරණේ අවුල් කරනවා හිත. වැඳීම කරනවා බාහිර දේවල් වලට දුවනවා. බාහිර අරමුණු වලට දුවමින් ඒවට ගිජුගමින් ඇතිවෙනවා මේ කාම ඡන්දය කියන්නේ. ආසාව. පුංචි ආසාවක් වුණත් බාධක වෙනවා. පොඩි දෙයකට වුණත් ආසාව ගෙනියන්න ඕනේ. ඒකෙන් හිත නරක වෙනවා, ගැටෙනවා. එනිසා කාම ඡන්දේ කියන ආදීනව සලකන්න ඕනේ. කාම ඡන්දේ එන්නේ මොකද මේ අරමුණු එක්ක කියලා සලකන්න ඕනේ. මේ තණ්හාව මුල් කරගෙන තිබෙනා මුල් බැසගෙන තිබෙනා වූ තණ්හා අනුසයේ බලයෙන් මේක මතු වෙනවා. ඒ මතු වීමට උදව් වෙනවා මේ මෝඩකම. මේවා ආස්වාදය කිරීමේ අදහස පිට මේ මෝඩකම උදව් වෙනවා. ඒ අවිද්‍යාව තණ්හාව ඔය දෙක ඉදිරිපත් කරගෙන මේවා ඇති වෙන්නේ. ඒ නිසා මේක අයින් කරන්න ඕන කියලා තණ්හාව කාම ඡන්දේ ඉතින් බැහැර කරන්න ඕන. ඕනෑකමින් බැහැර කරන්න. ව්‍යාපාදේ තරහ මේක ගැටීම මේක හොඳයි. මොන දෙයකට හරි ගැටීම. මේ සංඥානක අවිඥානක මොන දෙයක් ගැනවත් ගැටීම හොඳ නැහැ. ඇතැම් විට සංඥානක දේවල් වල ගැටෙනවා ගිහිල්ලා ඊළඟට බැරි තැන අවිඥානික දේවල් වලට ගැටෙනවා. ඒ කියන්නේ සමහර විතක ද්වේෂේ ව්‍යාපාද අදහස නැවත ඇති වෙනකොට මිනිහෙකුට හමු වෙන එක්කෙනාට දොස් කියනවා. හමු වෙන එක්කෙනාට බනිනවා. ඒ බැනගෙන ගිහිල්ලා අන්තිමේදී බැරි තැන කවුරුවක්වත් නැත්තම් මොකකට හරි ගහනවා. එතකොට අවිඥානික දේ එක්කත් අර ගැටි. මේ විදිහේ නරකයි මේක භයානකයි සතර දික්කරන එකක් මේක කියලා ද්වේෂේ අයින් කරගන්න ඕන. ද්වේෂයෙන් හිත පිරිසිදු කරගන්න ඕන ඒ වෙලාවේ. ඒ වාගේම හිතේ මේ ලීන භාවය ඇති කරන කයේ දුර්වලකම ඇති කරන මේ තීන මිද්ද මේ නීවර එකක් අයින් කරගන්න ඕන. ඒ විදිහට සලකනවා. මේ විදිහේ නිදාගෙන කුසීත වෙලා මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න බෑ. වටිනා රුවන් හා සමාන. රුවන් වලට වඩා, මණික් වලට වඩා වටිනා බුද්ධ ශාසනයක්, බුද්ධ ශාසන රත්නයක් අපිට ලැබිලා තියෙනවා. මේ ශාසන රත්නේ ප්‍රයෝජන ගැනීමට නිදාගෙන බෑ. කම්මැලි වෙලා බෑ. උත්සාහ ගන්න ඕන. මේකලා බෑ උත්සාහ ගන්න ඕන. නියමන්නමද උත්සාහ ගන්න ඕනේ කියලා උත්සාහයේදී අදහස් ඉදිරිපත් කරගෙන තියෙන විදිහේ අයින් කරගන්න. ඊළඟට මේ හිතේ ඇවිස්සීම් ගතිය ඇති වෙනවා. ඒ වගේම කුක්කුච්චේ ඇති වෙනවා. තමන්ගේ කරපු වැරදි සම්බන්ධව කරගන්න බැරි වෙච්ච හොඳ දේවල් සම්බන්ධව කුක්කුච්චේ. ඒවා ගැනත් හිතන තියෙන්නේ. මේවා ගැන කොච්චර හිතුවත් නැවත ඒක හදන්න බෑ. මේක මම අයින් කරනවා. මේ අවිසිච්ච ගතියයි මේ කුක්කුච්චයයි කියන මේ දෙකම අයින් කරන්න ඕනේ කියලා සාන්ත හිතක් පවත්වන්නේ කුක්කුච්චය අයින් කරනවා. එතකොට ඊළඟට විචිකිච්ඡාව සැකය මේවා හරියයිද නොයයිද කියලා සැක ඇති වෙනවා සමහර වෙලාවට.
එහෙම හිතන්නේ නැතුව ඒකාන්තයෙන් බුද්ධ ශාසනයේ නෛර්යානිකයි, ධර්ම ශක්තිය නෛර්යානිකයි, ධර්ම ශක්තිය ඒකාන්තයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් එකක් කියලා ඔය විදියට සලකලා කල්පනා කළා ඉච්ඡාවත් අයින් කරගන්න. ඔය හතර පහම අයින් කරගත්තාම ලොකු ශක්තියක් වෙනවා. එතකොට මේවා අයින් කරගන්නකොට අපි තේරුම් ගන්න ඕනේ හිතේ තත්ත්වයේ තේරුම් කරගන්න ඕනේ. හිතක් පහළ වෙන්නේ චෛතසිකත් සමග, හිතාංගත් සමග. ඒ චෛතසික ප්‍රධාන වශයෙන් මේ සමාධියකට උපකාර වන්නා වූ චෛතසික විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන පහක් තියෙනවා. ඔය විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ අංග පහ අපි සලකන්න ඕන, හොඳට තේරුම් අරගන්න ඕන. මේක සමාධියකට උපකාර වෙන හැටි සලකලා ඒ චිත්තාංග අවදි කරගන්න ඕන. විතර්කේ අවදි කරගන්න ඕන. අපි තේරුම් අරගෙන විතර්කේ යෙදෙන හැටි කල්පනා කරන්න ඕන. මේ විතක්කේ කියන එක භාවනාවට බාධකයි බොහෝ විට. නමුත් භාවනාවට උපකාර වෙන්නේ විතර්කයමයි. විතර්කේ භාවනාවට උපකාර වෙනවා. විතර්කය අරමුණට බැහැ ගන්න ස්වභාවයයි කියන්නේ. ඒ විතර්කය අරමුණට බැහැ ගන්න ස්වභාවය තියෙන නිසා මේ හිතේ පහළ වෙන උදාසීනකම, ලීනකම අයින් කර ගැනීමට උපකාර වෙනවා මේ විතර්කය. දිගින් දිගට විතර්ක කරන්න ගියොත් භාවනාව කරගන්න බෑ. නමුත් භාවනා අරමුණ ඇතුලේ මේ විතර්කයේ ක්‍රියා කරවන්නට උත්සාහ ගත්තොත්, ක්‍රියා කෙරෙව්වොත් අන්න ඒ වෙලාවේදී තීන මිද්දේ අයින් වෙනවා. තීන මිද්දේ අයින් කර ගැනීමට විතර්කේ උපකාර කරගන්න ඕන. උපකාර කරගෙන එහාට යන නොදී භාවනා අරමුණේම විතර්කේ යොදා ගන්න ඕන. භාවනා අරමුණට බහින තාලෙට හිත යොදා ගන්න ඕන. විතර්කේ. මේ ඊළඟට මේ විචාරයත් ඒ වාගේම ප්‍රයෝජනයි. විතර්කේ වාගේම විචාරයක් ප්‍රයෝජනයි. විචාරේ ප්‍රඥාගතික මේ චෛතසිකයක්. විචාරය කියන්නේ විචාරණය සලකා බැලීම වගේ එකක්. සලකා බැලීම කියන වගේ එකක්. එතකොට ඒක ප්‍රඥාගතිකයි. කරුණු හොයලා බලන ගතියයි. විචිකිච්ඡාව නැති කර ගැනීමට මේක උපකාර කරගන්න පුළුවන්. විචාරය. ඒකත් හොඳට අවදි කරගෙන විචාර කියන චෛතසිකයත් අවදි කරගෙන ඒක යෙදෙන හැටි, භාවනා අරමුණේ හැසිරෙන හැටි. විචාරයේ ස්වභාවය අරමුණේ හිත හැසිරීම. හසලන ගතියයි. එතකොට ඒ ගතිය පනපවා ගන්න ඕන, අනියුක්ත කර ගන්න ඕන. එතකොට පීනන ගතිය, පිනවන ගතිය, අරමුණ එපා වෙන ගතියක් ඇති වෙනව බොහෝ විට. භාවනා අරමුණ එපා වෙනවා. ඒ එපා වෙන ගතිය නැති කර ගැනීමට උපකාර වෙනවා පීතිචෛතසිකේ. කියන්නේ පීතිචෛතසිකේ නිසායි මේ ව්‍යාපාදේ නැති වෙන්නේ. ව්‍යාපාදේ නැති කරගන්න පුළුවන් වෙන්නේ පීතිචෛතසිකේ දියුණු කරගත්තා පිළිනන ස්වභාවයෙන්. ඊළඟට මේ මුදිතා ස්වභාවය ඇති එකක් චෛතසිකයක් මේ සුඛය කියන එක. සුඛය ශාන්ත ස්වභාවය හිතේ පවත්වන්නේ සුඛය. අර උද්ධච්ච කුක්කුච්ච කියන මේ නීවරණේ අයින් කර ගැනීමට මේ සුඛ කියන චෛතසිකේ උපකාර කර ගන්න පුළුවන්. ඊළඟට මේ ඒකාග්‍රතාව චෛතසිකේ. ඒකාග්‍රතාව චෛතසිකේ අරමුණේ එක අරමුණක් ප්‍රධාන කරගෙන පවතින ගතියයි. ඒකාග්‍රතාව චෛතසිකේ. ඒකෙන් මේ කාමච්ඡන්ද කියන මේ තණ්හාව නැති කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට මේ චිත්තාංග ගැන සලකලා
ඒවා තමාගේ හිත තුළ වැඩ කරන හැටියට සලකලා උනන්දුවෙන් ඒවා ඒ හිත සකස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධානාංග පහ පවත්වා ගැනීමෙන් මතු කර ගැනීමෙන් තේරුම් අරගෙන මතු කර ගැනීමෙන් භාවනා සමාධි චිත්තයකට බාධක වශයෙන් සිටිනා නීවරණ පහ අයින් කරගන්න පුළුවන්. ඒකට මුලදීම යෝගාවචරය මෙන්න මේ ටික කල්පනා කරගෙන භාවනාවේ හිත යොදන්න මහන්සි ගත්තොත් අර එපාකම් නැති වෙලා කායේ හිතේ දුර්වලකම් නැති වෙලා වැඩි වේලාවක් සමාධිමත් හිතකින් යුක්තව කාලය ගත කරන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ඇති කරගත්ත සමාධියක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ එක අවස්ථාවකදී එහි භික්ඛවේ අංගේහි සමන්නාගතෝ භික්ඛු හිමවන්තං පබ්බතරාජං පදාලේජ කියලා ওই විදිහේ දේශනාවක්. කරුණු හයකින් සම්පූර්ණ වෙච්ච භික්ෂුව හිමාලය පර්වත රාජයා බිඳලා දැමීමට ශක්තිය ඇති කෙනෙක් වෙනවා. කෝපන වාදෝ ඡාවාය අවිජ්ජාය මේ දුර්වල අවිජ්ජාව ගැන කියන්නම දෙයක් ඇත්තේ නෑ කියලා උන්වහන්සේට. අවිද්‍යාව බිඳ දැමීමේ තරම් දෙයක් නෙමෙයි මේ කරුණු හයකින් යුක්ත යෝගාවචරයාට කියන එක බුදුරජාණන් වහන්සේ වදාළා. මේ සමාධි භාවනාව සම්බන්ධව වටිනා කරුණු හයක් උන්වහන්සේ එතන දේශනා කරවදාලා. ඒ කරුණු හය සංක්ෂේපයෙන් හිතට ගන්න මතක තබා ගැනීමට දැන් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. සමාධිස්ස සමාපatti කුසලෝ හෝති. සමාධිස්ස සමාපatti කුසලතා. සමාපatti කුසලතාව. තීති කුසලතා. උත්ථාන කුසලතා. ගෝචර කුසලතා. අභිනිහාර කුසලතා. කියන මෙන්න මේ කරුණු ටික. සමාධිස්ස සමාපatti කුසලතා. පළවෙනි කාරණේ ඒක. දැන් සමාධියක් ඇති කරගත්තා. කියන්නේ අර මේ විදිහට කරුණු සකස් කරගෙන හොඳට පිළියෙල කරගෙන භාවනාවේ යෙදුණා. ඒ යෙදුච්ච ඇත්තාට සමාධිය දියුණු වුණා. දියුණුනේ ඒකේ අවස්ථා තුනක් තියෙනවා. උග්ඝා නිමිත්ත සමග වැඩ කරන පරිකර්ම නිමිත්ත සමග වැඩ කරන අවස්ථාව, උග්ඝා නිමිත්ත සමග වැඩ කරන අවස්ථාව, ප්‍රතිභාග නිමිත්ත සමග වැඩ කරන අවස්ථාව කියලා අවස්ථා තුනක් තියෙනවා. ඒ විදිහට පරිකර්ම අවස්ථාව මුලින් පටන් ගන්න පිළිවෙල. කර්මස්ථානයකට උමනා කරන කරුණු දේවල් ටික සකස් කරගෙන ඒක නියමාන්දමට ස්ථානය සකස් කරගෙන තමාගේ අභ්‍යන්තර බාහිර දෙකේ අඩුපාඩුකම් අයින් කරගෙන සුදුසු වාතාවරණයක් ඇති තැනක නියම අන්දමට ඉඳගෙන භාවනා පටන් ගන්නවා. එතකොට පරිකර්ම අවස්ථාව ඒක. ඒ පරිකර්ම අවස්ථාවේදී ඒක වැඩ කරගෙන යනකොටත් එතන හිටම්ම අර මුලින් කියාපු කරුණු ටික හොඳට හිතින් අරගෙන සමාධියකටත් සමාධියක් ලබා ගැනීමට තිබෙන තත්වය ස්වභාවය හොඳට හිතට අරගෙන වැඩ ගෙනියන්න ඕන. හොඳට හිතේ
සම්පහන්සනේ ඇති කරගන්න ඕන. ඒ විදිහට ඇති කරගෙන කටයුතු කරනකොට නොකඩවා කටයුතු කරගෙන යන අවස්ථාවේදී උග්ඝා අවස්ථාවට පැමිණෙනවා. උග්ඝා අවස්ථාවේ කියන්නේ ඒක ඉගෙනීම හිතට වැඩිච්ච වැඩිච්ච අවස්ථාව. උග්ඝා අවස්ථාව. ඒ උග්ඝා අවස්ථාව නවත්තන්නේ නැතුව දිගට ඒකත් කරගෙන යනවා. කරගෙන යනකොට ඒ නිමිත්ත නියම අන්දමට සුදුසු අන්දමට මේක ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. ඒ අරමුණ පිළිබඳ ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. එතකොට පරිකර්ම අවස්ථාව, උග්ඝා අවස්ථාව, මේ ප්‍රතිභාග නිමිත්ත තිබෙන අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේදී තුන්වෙනි අවස්ථාවේදී ඊතාරල කෙල්ලෙන් වැඩ ගෙනියනවා. ඊතාරල කෙල්ලෙන් වැඩ ගෙනියනකොට යම් කිසි දවසක අර ප්‍රතිභාග නිමිත්ත සම්බන්ධ කරගෙන මේ ශ්‍රද්ධාගේ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රමක්‍රමයෙන් මෝරාගෙන ගිහිල්ලා අන්තිමේදී උපචාර අවස්ථාවට පැමිණෙනවා. උපචාර අවස්ථාවේදී අර පළමුවෙන් කියාපු නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා විනීවරණ හිතක් පහළ වෙනවා. විනීවරණ කිව්වේ නීවරණයන්ගෙන් අයින් වෙච්ච පිරිසිදු වෙච්ච හිතක්. ඒ අවස්ථාව ඉක්මවාගෙන අන්තිමේදී ධ්‍යාන අවස්ථාවට පැමිණෙනවා. ධ්‍යාන අවස්ථාවට පැමිණියාම ඔන්න ප්‍රථම ධ්‍යානය ලබා ගත්තා කියලා නරඹනවා. මෙන්න මේ ප්‍රථම ධ්‍යානය ලබාගත් තැනත්තා කරන්නේ කුමක්ද කියන එකයි ඊළඟට අර කරුණු හයෙන් සඳහන් වෙන්නේ. ප්‍රථම ධ්‍යානය ලබාගෙන ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන වශයෙන් ওই විදිහේ ධ්‍යාන ලබා ගන්නවා. දිගින් ක්‍රමයෙන් මේ ධ්‍යාන ලබාගත්තා උදවිය නිකම් ඉන්නේ නැහැ. සමාපatti කුසලතාවයේ ඇති කර ගන්න ඕන. සමවදින්න පුරුදු කර ගන්න ඕන. නිතරම සමවැදීමේ කියන්නේ තමන් ලබාගත් ධ්‍යාන චිත්තය නැවතත් යම් කිසි අවස්ථාවක තමන් ධ්‍යාන චිත්තය ලබා ගත්තා නම් ඒ ධ්‍යාන චිත්තයට හිත යෙදීම. ඒ ධ්‍යාන චිත්තයෙන් යුක්ත හිතක් තබාගෙන වාසය කිරීම. ඒක පුරුදු කරන්න ඕන. ඒක පුරුදු කරන්න ඕන හොඳට. සමවදින්න නිතරම පුරුදු කරන්න ඕන. ඒ සමවදින්න පුරුදු කරන එක්කෙනා ඊළඟට උත්හානෙහි දක්ෂ වෙන්න ඕනේ. ඉක්මනට සමවදින්න පුරුදු වෙන්න ඕනේ. ඉක්මනට උත්හානෙ පුරුදු කරගන්න ඕනේ. උත්හානෙ කියන්නේ ඒ ධ්‍යාන හිත නිතරම තියාගන්න බෑ. ධ්‍යාන හිතෙන් යුක්තව නිතරම ඉන්න බෑ. එතකොට ධ්‍යානයට සමවදුනා ඊළඟට එකෙන් නැගෙන්නත් පුරුදු වෙන්න ඕන. නැගී සිටලා ඊළඟට ආයෙ සමවදින්න පුරුදු වෙන්න ඕන. ආයෙ එකෙන් නැගී සිටින්න පුරුදු වෙන්න ඕන. ওই විදිහට දිගින් දිගට සමාපatti උත්ථාන කියන මේ දෙක කරගෙන යනවා. ඊ ළඟට ඔය අතරේ තියෙනවා තිති කුසලතා කියලා එකක්. සමාධිස්ස සමාපatti කුසලතා, සමාධිස්ස තිති කුසලතා. සමහර විටක මේ සමාධිය ලැබෙනවා, සමාපත්තියට සමවදිනවා, ඒ එක්කම හිත අයින් වෙනවා. ඔහොම ගතියක් තියෙනවා. ඒ අයින් වීමට කියන උත්ථානය කියලා. දන්නේම නැතුව පාඩම උත්ථානය සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා තිති කුසලතාවයේ දියුණු කරගන්න. සමාපatti චිත්තයෙන් යුක්තව සමවැදිලා ඒකෙන් යුක්තව බොහෝ වේලාවක් ඉන්න පුරුදු කරගන්න ඕන. ඒකට මිනිත්තු ගණන් නියම කරගන්න ඕන. මිනිත්තු 5ක් ඉඳිමි, මිනිත්තු 10ක් ඉඳිමි, මිනිත්තු 15ක් ඉඳිමි, මිනිත්තු 30ක් ඉඳිමි, පැයක් ඉඳිමි කියලා ඔය විදිහට අධිෂ්ඨාන කරගන්න. ඒක තිති කුසලතාව. ඊළඟට තමයි උත්ථාන කුසලතාවය කියන්නේ. එතකොට සමාපත්තියට සමවදින්න පුරුදු වෙන්න ඕන. ඒකේ ඉන්න පුරුදු වෙන්න ඕන. ඒකෙන් නැගී සිටින්න පුරුදු වෙන්න ඕන. එතකොට හතරවෙනි කාරණේ සමාධිස්ස කල්ලතා කුසලතා කියන එකයි. සමාපත්තිය සමාධිය
දියුණු කරගත්තා වූ සමාධිය පිළිබඳව සම්පහන්සනය ඇති කරගන්න ඕනේ. ඒක නියමාන්දමට යොදා ගැනීමට පුරුදු වෙන්න ඕන. සම්පහන්සනය කල්ලතාවය කියන්නේ නිරෝගීකම. ඒක හොඳට ශක්තිමත්ව තියාගන්න ඕන. කල්ලතාව. ඊළඟට ගෝචර කුසලතාව. ගෝචර කුසලතාවය කියන්නේ සමාධිය ලබා ගත්තා. මේ සමාධිය මේ අරමුණ නිසායි ඇති වුනේ. මේ අරමුණට මේ සමාධිය ඇති වුණා. මේ සමාධිය ඇති වුනේ මේ අරමුණ නිසායි. කසින අරමුණ නිසා මෙන්න මේ සමාධිය ඇති වුණා. ඊළඟට Taman තේරුම් අරගන්න ඕන පඨවි කසින නිසා මෙන්න මේ සමාධිය, ආපෝ කසින නිසා මේ සමාධිය කියලා ඔය විදිහට අරමුණු සම්බන්ධවත් දක්ෂතාවයේ තියාගන්න. ඒකත් ලේසි එකක් නෙමෙයි, පුරුදු කළාම දිනු කරගන්න ඕන. අභිනීහාර කුසලතාව. ඊළඟට 6 වෙනි කාරණේ අභිනීහාර කුසලතාව. අභිනීහාරය කියන්නේ ප්‍රථම ධානයට සමවදිනවා. සමවදිලා ඒ නැගිටිනවා. ඊළඟට ඒකම ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානයට එකවරටම චතුර්ථ ධානයට සම්බන්ධ. එහාට තිබෙන්නා වූ සමාපත්තියට වහාම සමවදින්න පුළුවන්කම ඇති කරගන්න. ඒ විදිහට ඒ ප්‍රථම ධාන ආදියට සමවැදීමේ යෙදවීමේ පුරුද්ද දක්ෂකම ඇති කරගන්න ඕන. මෙන්න මේ ටික කියනට බලාපොරොත්තුනේ සමාධියක් දිනු කරගත්ත කෙනෙකුට ඒවා සම්බන්ධ ක්‍රියාකාරීත්වය පුහුණු කරගන්න හැටි දැන ගැනීමටයි. යෝගාවචරයන් අමාරුවෙන් චිත්ත සමාධිය ඇති කරගන්නේ, හිතේ එකඟකම ඇති කරගන්නේ බොහොම අමාරුවෙන්. පහසුවෙන් නෙවෙයි අමාරුවෙන් ඇති කරගන්නේ. එතකොට ඒ චිත්ත සමාධිය අමාරුවෙන් දුෂ්කරව ඇති කරගත්ත මේ චිත්ත සමාධිය එහාට ශක්තිමත් කර ගැනීමට උනන්දු වෙන්න ඕන. මේ ඒ අවස්ථාවේදී නතර වෙන්න නරකයි. දැන් ඇති මීට වඩා ගෙනියන්න බෑ කියලා නතර කරන්න නරකයි. තව එහාට කරගෙන යන්න ඕන. තව එහාට ශක්තිමත් කරගන්න ඕන. යම් කිසි විදියකින් ශාරීරික දුර්වලකම් ආදිය තියෙනවා නම් ඒවා මගහරවාගෙන නැවතත් යෙදෙන්න ඕන. යෙදෙනකොට කවදා හරි ඒ විදිහේ යෙදෙන්නව කෙනෙකුට බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. මේ සමාධිය සම්පූර්ණ කරගත්තොත් එහාට තිබෙන්නා වූ එහාට තිබෙන්නා වූ ප්‍රඥාව දියුණු කර ගැනීම අමාරුවක් වෙන්නේ නැහැ. ලිහිත වෙනවා. ප්‍රඥාව කියන්නේ විදර්ශනා භාවනාව. ඒකම මාර්ගඵල කියන මේවා. එතකොට ලෝකෝත්තර මාර්ග ධර්මයේ ප්‍රඥාව ශ්‍රේෂ්ඨ ප්‍රඥාව වශයෙන් සලකන්නේ. ඔය කියන ප්‍රඥාව දියුණු කර ගැනීමට මේ සමත සමාධිය උපකාර වෙනවා. යම් කිසි සමතයක් අරගෙන භාවනා කරගෙන යනවා කෙනෙකුට මේ ධ්‍යාන ධර්මයන් පාල කර ගන්නට පුළුවන් වුණොත් ඒ ඇත්තට ලේසියෙන් පුළුවන් වෙනවා විදර්ශනාවට ඒව හරවා ගන්න. විදර්ශනාවට කරකවාගෙන විදර්ශනාව දිගට කරගෙන ගොස් අවසානයේ විදර්ශනා අවසානයේදී ලෝකෝත්තර මාර්ග වශයෙන් තිබෙනා වූ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියනා වූ මේ උතුම් මාර්ග ධර්මයන් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒකම ඵල ධර්මයන්වත් ලබා ගන්නට පුළුවන් වෙන බව කල්පනා කරන්න ඕන. මේ ටික ලබා ගත්තොත් ඒකයි බුද්ධ ශාසනය කියන්නේ. බුද්ධ ශාසනය දිනු කර ගන්නවා කියන්නේ මෙන්න මේවා දිනු කර ගැනීම. තමන් තුළයි මේවා දිනු කර ගන්න. කොහේවත් ස්ථානයකවත් අනුංගලකවත් කාවල් ළඟ නෙමෙයි තමන් තුළ මේ ටික දිනු කර ගන්න ඕන. තමන් තුළ දිනු කර ගැනීමට අදම මහන්සි ගන්න ඕන. මේ අද දවසේ වෙන විශේෂයෙන් සාකච්ඡා ඉවර වෙලා මේ බුද්ධ ශාසනය පිටවලා මේ අනන්ත සත්ත්ව සමූහයකට වැඩ සාදා දෙන්නා වූ බුද්ධ ශාසනයක් ඇති
කරපු දවසයි අද දවස. එබඳු දවසක අපි උනන්දුවක් ඇති කරගන්න ඕන, අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගන්න ඕන. අප මේ කරගෙන යන ලබන්නා වූ මේ උතුම් ප්‍රතිපත්ති මාලාවේ බලය හේතු කොට, ශක්තිය හේතු කොටගෙන මේ කියනා වන්දමට සීලය ආර්ය වූ සීලය සම්පූර්ණ ශ්‍රේෂ්ඨ වූ සීලය සම්පූර්ණ කරගෙන සමාධිය දියුණු කරගෙන ඒ මගින් විදර්ශනා භාවනා කරලා කෙලෙසු නැති කිරීමෙන් උතුම් ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයන් ලබාගත හැකි වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න.